බොන්න බැයිද? ගෙදර එහෙම එකක් වුණාම කුණුහරුප කියන්නේ. බිස්නස් එකේ මොකක් හරි වුණාම ග්‍රීන් ටී එකක් බොන්නේ. ඉතින් අරක ගෙදරට අරන් ගියා නම් මොකද වෙන්නේ? ගෙවල් වල ඔහම කවුරු හරි කුලප් වෙනකොට ග්‍රීන් ටී හදනවද? ගෙදර කවුරු හරි ඇවිලනකොට කවුද නිමෙන්න හදන්නේ? කවද්ද පැත්තෙන් නිමෙනවද අවුලනවද? තරහවසර අපේ හැමතුනේ සාමාන්‍යයෙන් ගෙදර තේ එකක් නැති වෙනවා අපට. හරියටම හරි. අර තිබ්බ තේ එකක් නැති වෙනවනේ අලුතෙන් ග්‍රීන් ටී තියා. උයන පිහන එකේ ඉඳන් පරක්කු වෙනවනේ ඊට පස්සේ. මම අර ව්‍යාපාරිකයට කිව්වා මහත්තයෝ මරිසි දාන්න එපා කියලා. බොරුවනේ කරන්නේ. කේන්ති ගන්න නැතුව අපූර්වට ඉන්න පුළුවන්. මම මේ කේන්තිය මෙතන විශේෂ වශයෙන් කියන්න හේතුව ඔය දැනුත් යකු නැගලාන ඉන්නේ මේ පින්නතුන්ට. ඔය ඇයිද ඉස්සරහ කුඩ ඉහළගෙන ඉන්නවා පිටිපස්සේ ඉඳගෙන ඉන්න කෙනාට පේන්නේ නැහැනේ. ඔය කුඩ බාන්න එහෙම නැද? ඔය කේන්ති ගන්න එපා. මේ තමයි අපේ ස්වභාවය. මේ ඇති ඔහොම තමයි කේන්ති යන්නේ. කිසි ඇති වැඩකට නෙමෙයිනේ. වෙනතුනේ ඒ වුණාට මේ ඇති වෙන ව්‍යාපාදාදී සිතුවිලි මගින් අපේ නිවන් මඟ හරියට පරක්කු කරනවා වෙනතුනේ. මේ තුලින් වචනයක් එහා මෙහා වුණාම අපේ ඇති වෙනවා වෛරක්කාරකම ඇති වෙනවා.